රමණි කියන මම පොලිසියට ගියේ මගේ මහත්තයා මට කරදර කරන නිසා. මම හිතුවා පොලිසියට කියන්න ඕනේ එයාව බය කරන්න කියලා. කාමරේ හිටපු පොලිස් නිලධාරියා මෙහාට එන්න මිස් කියලා හරිම නිහඬව කතා කළා. පොලිස් නිලධාරියා කිව්වා ලොකු මහත්තයාට මේ ගැන කියන්න එපා කියලා මම ඒක විසඳන්නම් කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා ඇඳගෙන හිටපු කාකි කලිසමට අත දාලා එයාගේ සාක්කුවෙන් කඩදාසි කැබැල්ලක් අරගෙන මගේ දුරකථන අංකය ලිව්වා. එයා මට කිව්වා කරදර වෙන්න එපා මම මේක නවත්තනවා කියලා. එයා කියන දේ ඇහුවම මට ගොඩක් සතුටු හිතුණා. එයා ඇහුවා මට ළමයි ඉන්නවද කියලා. මට අවුරුදු 12ක පුතෙක් හිටියා. එයාව එයාගේ අම්මලාගේ ගෙදර දාලා ගිහින් මම එයාව ඉස්කෝලෙට යෑවා. මම කාකි ඇඳුම් ඇඳගෙන හිටපු කෙනාට කිව්වා. ඊට පස්සේ එයා ඇහුවා මහත්තයා එක්ක ගෙදර ඉන්නේ ඔයා විතරද කියලා. මට මුලින්ම මිස් කියලා කතා කරපු පොලිස් නිලධාරියා මට එහෙම ඔයා මෙයා කියලා කතා කළා. එයා බීලා ආවොත් මට කතා කරන්න කියලා කිව්වා. ඔයාලා දෙන්නම තනියම ඉන්නකොට එයා ඇත්තටම බීලා හිටියානම් හොඳයි. ඒ කිව්ව පොලිස් නිලධාරියා මට හැමදාම කෝල් කළා. මම ආයේ කවදාවත් පොලිසියට ගියේ නැහැ. මම එයාට කතා කළේවත් නැහැ. පොලිස් නිලධාරියා අපේ ගෙදර එන්න පටන් ගත්තා. මමත් ඒකට කැමති වුණේ නැහැ. අන්තිමට එක රැයක පොලිස් නිලධාරියා ආවා. එයා එනකොට මහත්තයා ඇත්තටම බීලා හිටියා. ඊට පස්සේ පොලිස් නිලධාරියායි මමයි දෙන්නම එකතු වෙලා එයාව ඇඳ උඩින් දැම්මා. නමුත් එදා පොලිස් නිලධාරියා අමුතු විදියට hina වුණා. ඔයා ඇඳගෙන ඉන්න නයිටි එක හරිම ලස්සනයි කිව්වා. මම යට ඇඳුම් හෝ කිසිවක් ඇඳගෙන හිටියේ නැති බව මට අමතක වෙලා හිටියේ. පොලිස් නිලධාරියා කිව්වා මට ඔයාගේ ලස්සන බෝල පේනවා කියලා. මම ඔරවලා බැලුවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා hina වෙලා කිව්වා මම යනවා. මම ආපහු එන්නම් කියලා. ඊළඟ වීඩියෝවෙන් ඊළඟට මොකද වුනේ කියලා මම ඔයාට කියන්නම්.